ළමයි දැන් තියෙන්නේ අපිට දෙවෙනි පාඩම කතා කරන්න. පළවෙනි එකෙන් කතා කරේ පළවෙනි සෙෂන් එක. මේක දෙවෙනි සෙෂන් එක, right? පළවෙනි සෙෂන් එකෙන් කතා කරේ assurance engagement එක ගැන. assurance engagement එක ගැන කතා කරා. ඊට පස්සේ regulatory environment එක වගේ කතා කරා. කොහොම හරි අර assurance engagement එක ගැන තමයි අපි කතා කරේ. මෙතනදී කතා කරන්නේ auditing සම්බන්ධව. අතනදී කතා කරා auditing ගැන. මෙතනදී අපි ඇතුළට එනවා. දැන් අතනදී කතා කරේ ඔයාලට ඕවරෝල් සබ්ජෙක්ට් එක පිළිබඳ අයිඩියා එකක් දුන්න එක තමයි පළවෙනි සෙෂන් එකේ වෙන්නේ. උනේ. මෙතනදී වෙන්නේ කෙලින්ම යනවා ඔඩිට් ගැන කතා කරන්න. right? ඔඩිට් ගැන කතා කරනවා. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ඔඩිට්. අපි ඔඩිටින් කරන එක තියෙන්නේ. අන්න ඒක ගැන කතා කරලා තමයි මෙතනින් තමයි මේ ඉස්සරහට යන්නේ. මේකෙන් ඇතුළට යනවා. right? මෙතනින් දෙන්නේ අර පළවෙනි එකේ තිබ්බ මේ ටික අයිඩියා එකක් වගේ තමයි දෙන්න යන්නේ. right? බලමු අපි මොකද්ද මේ පාඩමේදී කතා කරන්නේ කියලා. right? ඒතර මම කිව්වා මේක ඔඩිටින් and assurance service කියන එක තමයි. right? ඒතර සෙෂන් 2 session 2 objective and general principle of governing and audit of the right and audit of the financial statement. And the financial statement එක audit කරන එක තමයි මෙතන කතා කරන්නේ. අපි අරගෙදි කතා කරා පළවෙනි session එකේ කතා කරා අර මොකද්ද overall නිකන් normally මෙතනදී පොඩ්ඩක් deep කතා කරනවා right. ඊට පස්සේ terms of the audit engagement, right? audit engagement එක ගැන මෙතනදී කතා කරනවා, right? audit engagement. අතනදී කතා කරේ මොන engagement ගැනද? assurance engagement ගැන තමයි කතා කරේ පළවෙනි session එකේ. මෙතනදී කතා කරන audit engagement එක ගැන. අරගෙම තියෙන එක මේක ඇතුළට ගිහිල්ලා කතා කරන්නේ, right? හරි. එතකොට learning outcomes මේක අපි ඉගෙන ගන්න දේවල්, right? පළවෙනි තමයි objective of the financial statement audit කරන එක. ඊට පස්සේ general principle of the governing and audit financial statement එක. ඊට පස්සේ importance ගැන කතා කරනවා. මේ audit engagement letter එකක් කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන importance ටික ගැන කතා කරනවා. ඊට පස්සේ circumventions when new engagement letter should be issued, right? එතනදී අර ඒකේ තියෙන තත්ත්වයන් ගැන කතා කරනවා. මේ engagement එකකට enter වෙනකොට, right? ඊට පස්සේ content of the audit engagement letter මේකේ තියෙන ඇතුළත් වෙන කරුණු ගැන කතා කරනවා, right? කොහොම හරි අපි මෙන්න මේ ටික කතා කරාට පස්සේ ඔයාලට මේකේ overall idea එක එනවා, right? දැන් අර පළවෙනි session එක අනිවාර්යෙන් බලලා ඉන්න එතනදී අර තියෙන overall එක මෙතනදී අර අපි ඉක්මනින් කතා කරගෙන යන්න පුළුවන් අර තියෙන session එකම කෙලින්ම මේක මේ අරගෙම තියෙන ඒවා ටිකක් තමයි මෙතන කරගෙන යන්න පුළුවන්. ඒතකොට ලේසි අර ටික හරියට අයිඩෙන්ටිෆයි කරගත්තා කියලා කියන්නේ මේක කෙලින්ම අපිට ලේසි මොකද්ද මේකේ තියෙන එක ගැන කතා කරන්න. අර මම අර පළවෙනියටම මේ white board එක use කරේ. ඒකල්ලා අපි ස්ලයිඩ් වලට ගියානේ. ස්ලයිඩ් වල එතකොට white board එක use වුණ එක අපි ටිකක් එක්ස්ප්ලেইন කරලා ගියා. ඊට පස්සේ අර ටික ඉක්මනින් කතා කරන්න පුළුවන් වුණා අපිට. මේකත් දැන් අර ඒ විදිහම යන්න පුළුවන්. මේ අර ටිකම අර ඩීප්ලි ගිහිල්ලා කතා කරගන්න එකක් තමයි තියෙන්නේ. right. international standard no auditing standard එක තියෙනවා, right? right ISA 200, right? ISA 200. ඒ කියන්නේ SL ලංකාවෙන් ගත්තොත් එහෙම SLAUS 200, right? ඒකෙදි තියෙන්නේ overall 200 දී කතා කරන්නේ overall objective of the independent auditor කෙනෙක්. ඒ කියන්නේ auditor ඉන්නවා, auditor independent වෙන්න ඕනේ, right? independent කියලා කියන්නේ අපි කතා කරා independent කියලා කියන්නේ ස්වාධීනයි, right? අන්නේ එයාගේ තියෙන role එක ගැන කතා කරනවා, right? objective එක ගැන කතා කරනවා. ඊට පස්සේ ඒකෙදී කතා කරනවා according to the international standard of the audit, right? ඒ කියන්නේ international audit standard අනුව කරගෙන යන විදිහ ගැන තමයි කතා කරන්නේ. අරගම තියෙන එක, right? මේවා මේ කතා කරගන්න දේවල් තමයි ඇත්තටම මේකේ තියෙන්නේ, right? හරි. අපි බලමු definitions කියලා තමයි තියෙන්නේ. එතකොට දැන් මම කිව්වා දැන් අපි මේ කතා කරන්නේ ඇත්තටම financial audit ගැන. ඒකට කියනවා historical financial audit. නැත්නම් අපි ඇත්තටම ව්‍යාපාරයක හදලා තියෙන මූල්‍ය ප්‍රකාශන තියෙනවානේ. ඒවා චෙක් කරනවා ගිහිල්ලා ඔඩිටර් කෙනෙක් විදිහට අර ඔපිනියන් එකක් දෙන්න චෙක් කරනවා කියලා කිව්වනේ. right? එතකොට අන්න මේ චෙක් කරගන්න එක තමයි මේ right? චෙක් කරගන්න එක තමයි ඇත්තටම මේ ඔඩිට් එකෙන් වෙන්නේ කියලා කිව්වා. හරිද? ඒවා වල තියෙන අර කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්න එක තමයි මේ ඔඩිට් එකේදී වෙන්නේ කියලා කතා කරා. right? right. බලමු පළවෙනියට තියෙනවා ඔඩිට් evidence, right? audit evidence කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න තියෙනවා, right? audit evidence, right? මම කිව්වා පළවෙනි session එකේදී මතකද audit evidence කියලා කියන්නේ audit evidence, right?
ඔඩිට් එවිඩන්ස් කියලා කතා කරේ අපි කෙලින්ම අර හිටියනේ ඔඩිටර්. එයාට කිව්වා ඔඩිටර් කිව්වත් එකයි තව කෙනෙක් කිව්වා මොකද්ද? ප්‍රැක්ටිෂනර් කියලා කිව්වා. මතක නම් හොඳයි. රයිට් ප්‍රැක්ටිෂනර්. ප්‍රැක්ටිෂනර් හිටියා. එතකොට මේ ප්‍රැක්ටිෂනර් ඔපිනියන් එකක් දෙනවා. රයිට් ප්‍රැක්ටිෂනර් ඉන්නවා ප්‍රැක්ටිෂනර් ඔපිනියන් එකක් දෙනවා. අර මැනේජ්මන්ට් එකේ ඉන්නවනේ. රයිට් මෙයාලා ඔපිනියන් එකක් දෙනවා. ඔපිනියන් එකක් දෙනවා මැනේජ්මන්ට් එක නැත්තම් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ඇතුළු රයිට් BOD බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඇතුළු මැනේජ්මන්ට් එක ප්‍රිපෙයාර් කරනවා ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් රයිට් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ප්‍රිපෙයාර් කරනවා. ඒතර මේ හදන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් පිළිබඳ තමයි ඔපිනියන් එක දෙන්නේ ඔඩිටර්ස්ලා විදිහට රයිට් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් සම්බන්ධ රයිට්. ඒතර මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කියලා කියන්නේ ඇත්තටම ඉන්ෆෝමේෂන් රයිට් රයිට් ඉන්ෆෝමේෂන්. මේ ඉන්ෆෝමේෂන් වලට වෙනන්දමක් කිව්ව මතකද? රයිට් සබ්ජෙක්ට් මැටර් කියලා එකක් කිව්වා. සබ්ජෙක්ට් මැටර් රයිට් රයිට් අන්න ඔය විදිහට කතා කරා රයිට්. කොහොම හරි ප්‍රැක්ටිෂනර් හරිද ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ඉන්ෆෝමේෂන් එකක් දෙන එක තමයි කරන්නේ. අන්න එහෙම ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් සම්බන්ධයෙන් ඔපිනියන් එකක් දෙන්න ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් සම්බන්ධයෙන් ඔපිනියන් එකක් දෙන්න ඔඩිටර් විදිහට රයිට් ඔඩිටර් විදිහට ප්‍රැක්ටිෂනර් නැත්නම් ඔඩිටර් විදිහට ඕනි වෙනවා කියලා කිව්වම මොනවද? රයිට් ඔපිනියන් එක දෙන්න ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් සම්බන්ධයෙන් ඔපිනියන් එකක් දෙන්න මම කිව්වා ඔඩිටර් විදිහට ඕනි වෙනවා කියලා දෙයක්. මොනවද ඕනි වෙන්නේ? ඔඩිට් එවිඩන්ස් ඕනි වෙනවා කියලා කිව්වා. රයිට් ඔඩිට් එවිඩන්ස් ඕනි වෙනවා කියලා කිව්වා. රයිට් ඔඩිට් එවිඩන්ස් ඕනි වෙනවා කියලා කිව්වා. අපි කිව්වා ඔඩිට් එවිඩන්ස් ටික රයිට් සෆිෂියන්ට් වෙන්න ඕනි. ඊට පස්සේ මොකද කිව්වේ? සෆිෂියන්ට් කියලා කියන්නේ ප්‍රමාණාත්මක වෙන්න ඕනි. ඒ වගේම යෝග්‍ය වෙන්න ඕනි කියලා කිව්වා. යෝග්‍ය වෙනවා කියන්නේ appropriate කියලා කිව්වා. appropriate right යෝග්‍ය වෙන්න ඕනි. ඒ වගේම ප්‍රමාණාත්මක වෙන්න ඕනි. right audit evidence. අන්න ඒක තමයි එතනදී කතා කරේ. මෙතනදිත් මොනවද මේ audit evidence කියන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. right බලමු අපි ඒ ටික ඇත්තටම ඒ ටික තියනවාද කියලා බලන්න. information right මම audit evidence කියලා කියන්නේ ඇත්තටම information right හරිනේ. audit evidence කියලා කියන්නේ information වගේක් right audit evidence කියලා කියන්නේ information right මෙන්න මේ financial statement සම්බන්ධයෙන් right information right subject matter එකට දෙන්න අදාළ right information used by the auditor හරිද information used by the auditor in arriving at the conclusion on හරිද arriving conclusion එකක් දෙන්න on which auditors opinion based right auditors ලා opinion base කරගෙන right auditor ගේ opinion එක පදනම් කරගෙන right යොදා ගන්න දේවල් වලට තමයි information වලට තමයි කියන්නේ audit evidence කියලා right audit evidence කියලා කියන්නේ right auditor කෙනෙක් වශයෙන් audit financial statement වලට තියෙන මේ financial statement වලට දෙන්න opinion එකක් දෙන්න financial statement සම්බන්ධයෙන් opinion එකක් දෙන්න gather කරගන්න evidence වලට තමයි කිව්වේ audit evidence කියලා. එතකොට අන්න ඒවා sufficient and appropriate වෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. right? ඒතර appropriate වෙනවා කියලා කියන්නේ right? appropriate වෙනවා කියලා කියන්නේ quality වෙන්න ඕනේ. right? quantity. sufficient කියලා කියන්නේ quantity. ඒ කියන්නේ ප්‍රමාණාත්මකද? මම කිව්වේ quantity කියලා. appropriate කියලා කියන්නේ quality එක. right? මම කිව්වේ අර quality කියලා මේ quality කියලා කියන්නේ මේ appropriate කියලා කියන්නේ ගැළපෙන ඒවා. right? ගැළපෙන්න ඕනේ. ඒ audit evidence විදියට ගැළපෙන ඒවා වෙන්න ඕනේ. right? එතනදී තියෙනවා right relevance and reliability right right මම මේක මේ ලියලා තියෙන්නේ අපිට lecture එකේදී කියලා දුන්න ස්පෙෂල් දේවල් ටික මිට අමතරව right හරි right relevance කියලා කියන්නේ අදාළ වෙන්න ඕනේ reliability කියලා කියන්නේ විශ්වාස වෙන්න ඕනේ right relevance කියලා කියන්නේ අදාළ ඊට පස්සේ reliability කියන්නේ විශ්වාස කියලා right ඊට පස්සේ අපේ ඩිරෙක්ටර්ස් ඉල්ලනවා ඒවා ඔරිජිනල් ડોකියුමන්ට් එක විතර දෙනවා right කොහොම හරි quality වෙන්න ඕනි කියන එක තමයි කියන්නේ right ඊට පස්සේ තියෙනවා audit risk එකක් ගැන කතා කරන්න right audit risk එක කියන්නේ මොකක්ද කියලා කතා කරමු right ඉක්මනින් කතා කරමු right audit evidence ගැන කතා කරා ඊට පස්සේ audit risk එකක් කියලා කියන්නේ මොකක්ද right බලන්න මේකෙම තියෙනවා audit risk the risk that the auditor express the inappropriate audit opinion when financial statement material misstatement auditor is the function
the risk of the material misstatement and detective risk. හරි බලමු. මෙන්න මෙහෙමයි. audit risk එක කියලා කියන්නේ ඇත්තටම right audit risk. audit risk එක හැදෙනවා ප්‍රධාන ක්‍රම තුනකින්. පළවෙනි එක තමයි inherent risk කියලා එකක් තියෙනවා. right මේවා ඉස්සරහට කතා කරනවා. inherent risk එකෙන් ඇති වෙනවා audit risk එක. ඒ වගේම control risk එකෙන් ඇති වෙනවා control risk එකෙන් ඇති වෙනවා right control risk එකෙන් ඇති වෙනවා ඒ වගේම ඇති වෙනවා audit risk එක detection risk right detection risk මේවා ඉස්සරහට කතා කරනවා right තමයි එතකොට මේ inherent risk එකයි control risk එකයි එකතුවට අපි කියනවා මොන risk එක කියලාද කියන්නේ මේ දෙකේ එකතුවට අපි නමක් කියනවා මේ දෙකේ එකතුවට අපි නමක් කියනවා මේකට කියනවා material risk of right මෙතන risk එක තියෙනවනේ risk of material misstatement right නැත්නම් මෙහෙම කියන්න පුළුවන් RMM කියලා කියන්නත් පුළුවන් right RMM ඕක කියලා කියන්නේ risk of material misstatement නැත්නම් මෙහෙම කියන පොත්වල මේ දෙකම තියෙන්න පුළුවන් right risk of material misstatement material misstatement එක වෙලාව material misstatement වෙලාව කියලා කියන්නේ අර ප්‍රමාණාත්මක වශයෙන් සාවද්‍ය ප්‍රකාශන තියෙනවා කියන එක තමයි material misstatement කියලා කියන්නේ right අන්න ඒ material misstatement එකයි detection risk එකයි right අන්න ඒ තුනේම එක තමයි audit risk කියලා කියන්නේ right හරි මම පොඩ්ඩක් හරිද මේක ඉස්සලා කතා කරමු මේ වගේ අපි ඇතුළට යනවා right හරි නිකන් ඉස්සරහ inherent risk එක කියන්නේ මොකක්ද කියලා දැන් කියන්නේ නැතුව ඉස්සරහට කතා කරනවා එතකොට එතනදී control risk එක කියන්නේ කියලා මොකක්ද කියලා ඉස්සරහට කතා කරනවා එතකොට යන්න detection risk එක කියන්නේ මොකක්ද කියලා කතා කරනවා ඉස්සරහට right එතකොට එතනදී අපි කතා කරමු ඒක right the risk that audit risk එක කියලා කියන්නේ මම කිව්වා එතකොට audit risk එක ඇති වෙන්නේ audit risk එකක් ඇති වෙන්නේ මම කිව්වා auditor කෙනෙක් වශයෙන් right ඒක මම right auditor කෙනෙක් වශයෙන් auditor දෙන්න ඕනි financial statement සම්බන්ධයෙන් opinion එකක් right නැත්තම් conclusion එකක් දෙන්න ඕනි right ඒතරම් මේ conclusion එක දෙනකොට නැත්තම් opinion එක නිවැරදි නොවීමේ නොගැලපීමේ risk එකක් තියෙනවා right අන්න ඒකට තමයි කියන්නේ audit risk එක කියලා ඒ කියන්නේ අර opinion එකක් දෙනවනේ ඒ opinion එක සම්බන්ධයෙන් risk එකක් තියෙනවා right අන්නේ risk එකට තමයි කියලා කියන්නේ audit risk එක කියලා opinion එක සම්බන්ධයෙන් අපි අවසානයේ දෙනවා කියන්නේ opinion එක අර financial statement හරිද නැද්ද කියලා අන්නේ දෙන opinion එක සම්බන්ධයෙන් risk එක තියෙන risk එක right අන්න ඒකට තමයි කියන්නේ audit risk එක කියලා. එතකොට එහෙම opinion එකක් දෙනවා එතකොට risk එකක් තියෙනවා. ඒක risk එක තියෙන්නේ ඒ මූල්‍ය ප්‍රකාශන හරි වුණාමද වැරදි වුණාමද කියන්න. මූල්‍ය ප්‍රකාශන හරි වුණාමද වැරදි වුණාමද මූල්‍ය ප්‍රකාශන නැත්නම් financial statement ටික හරි වුණාමද වැරදි වුණාමද risk එක වැඩි. risk එක වැඩි වෙන්නේ financial statement මොනවා වුණාමද වැරදි වුණාම එතකොට අර incorrect වීමේ එකක් නිසා right ඒ කියන්නේ ඒ statement එක හරි නෑ statement ටික හරි නෑ right එනවා නේද ඒ statement ටික හරි නෑ ඒකට කියනවා අපි miss statement කියලා right ඔයාලට මේක පේනවනේ ඉස්සලා අපි බෝඩ් එක බලාගෙන කතා කරමු එතකොට නැත්තම් මේ යනවා right miss statement right miss statement තියෙනවා right miss statement තිබීම නිසා right නොගැලපීමේ right දෙන opinion එක inappropriate වෙනවා නම් නොගැලපෙනවා නම් හරිද අන්නේ තියෙන risk එක තමයි ඒ risk එකට තමයි කියන්නේ මොකක් කියලාද audit risk එක කියලා right එතකොට අර මූල්‍ය ප්‍රකාශනවල සාවද්‍ය ප්‍රකාශන තියෙනකොට නිකන් සාවද්‍ය ප්‍රකාශන නෙමෙයි materiality right material misstatement right material misstatement වැරදි තියෙන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශනවල right උදාහරණයක් විදියට පොඩි වැරද්දක් හම්බෙනවා right ඒක හැබැයි මූල්‍ය ප්‍රකාශන අර තීරණ ගන්න පාර්ශවයන් ඉන්නේ ඒ කියන්නේ අර intended users ලා හිටියේ shareholders ලා හිටියේ එයාලට ඒක බලපාන්නේ පොඩි ගාණක් right ලොකු ගාණක් හම්බෙන එක රුපියලක් දෙකක් කියලා කියන්නේ පොඩි ගාණක්නේ ඒක නොගලවන්නේ ඒක නෙමෙයි මෙතන කියන්නේ right material misstatement තියෙනකොට right අන්න material කියලා කියන්නේ අන්න ඒක materiality කියලා කියන්නේ ඒක අපි ඉස්සරහ කතා කරනවා materiality කියලා කියන්නේ මොකද්ද කියලා right
දල අවබෝධය ගන්න මැටීරියලිටි කියලා කියන්නේ අර කට්ටියට ඩිසිෂන් එකදී බලපානවා නම් මොකක් හරි ඩිසිෂන් එකකදී බලපෑමක් ඇති වෙනවා නම් ඒ වැලියු එක සම්බන්ධයෙන් අන්න ඒකට තමයි කියන්නේ මැටීරියල් කියන එක. මැටීරියල් මිස් ස්ටේට්මන්ට් කියලා කියන්නේ ඒ ප්‍රමාණාත්මක වැරදි ටිකක් තියෙනවා. අන්න ඒ නිසා හරිද ඔඩිට් ඔපිනියන් එක සම්බන්ධයෙන් වැරදෙන එකක් තමයි. ඒ කියන්නේ නොගැලපෙන inappropriate මේ ඔපිනියන් එකක් දෙන රිස්ක් එක තමයි කියන්නේ ඔඩිට් රිස්ක් එක කියලා. බලන්න එහෙම තියෙන කියලා. The risk that the auditor express the inappropriate audit opinion. හරිනේ? express කරන audit opinion එක. ඒ කියන්නේ inappropriate කියලා කියන්නේ නොගැලපෙන audit opinion එකක් දෙන්න යනවලු when financial statement materially misstated, right? Material misstated වෙනකොට right? Material misstatement තියෙනකොට right? Material misstated වෙලා තියෙනකොට වැරදි වෙලා තියෙනකොට සාවද්‍ය වැරදි තියෙනකොට අන්නේ එතකොට දෙන opinion එක තමයි ඔය එම opinion එකක් දීමේ risk එක තමයි කියන්නේ audit risk එක කියලා. right? ඒක මම කිව්වා හැදෙන්නේ inherent risk එක, control risk එක සහ detection risk එක. right? සරල අවබෝධයක් ගන්න ඉස්සරහට ඕක කතා කරනවා. right? බය වෙන්න එපා. Audit risk is a function of the risk of material misstatement and detection risk. අන්න මම කිව්වා මෙතන material misstatement මම කිව්වේ හරිද? මෙතන කිව්වේ risk of materially misstatement වල එකතුවයි මේ තියෙන්නේ and detection risk මේ detection risk එකයි අරගේ detection risk එකයි හරිද material misstatement එක නේ තියෙන්නේ මම කිව්ව එක තමයි තියෙන්නේ මේ material misstatement එක detection risk එකේ එකතුව තමයි right audit risk එක හැදෙන්නේ right මේ දෙකම එක හරිනේ මේක එකයි මේකට තමයි ඔය මේකට මේ inherence එක සහ control එකට තමයි කියන්නේ material misstatement කියලා ඊට පස්සේ detection risk එක කියලා කියන්නේ මේක ඒ දෙක එකතුවට තමයි මේ audit risk එක හැදෙන්නේ more than අන්න මේ ටික ඉස්සරහට කතා කරනවා කියලා තමයි කියන්නේ right හරි මැනේජ්මන්ට් එක ඔයා දන්නවනේ මැනේජ්මන්ට් එක කියන්නේ කවුද කියලා මැනේජ්මන්ට් එක කියලා කිව්වේ මම responsible party නේ right responsible party තමයි මැනේජ්මන්ට් එක කියලා කියන්නේ එයාලා financial statement prepare කරන වගකීම තමයි තියෙන්නේ right එතකොට මැනේජ්මන්ට් එක කියලා කියන්නේ අන්න ඒක right බලන්න එහෙම මොකක් හරි තියෙනවද කියලා right ඔව් the persons with executive responsibility right executive responsibility එකක් තියෙනවා for the conduct of the entity operation එක සම්බන්ධයෙන් right responsible එකක් තියෙන එකට තමයි management එක කියලා කියන්නේ the for the entities right for some entities in some jurisdictions management includes some or all those charged with government right එතන අර those charged with governments කියලා කියන්නේ මේ board of directors වලට එතකොට board of directors වලට එතකොට එයාලගෙන් හෝ right මේ management එකට මේ තියෙන්නේ right management එකට ඇතුළත් වෙනවලු right sorry management එකට ඇතුළත් වෙනවලු මේක ඇල මේ right පේනව නේද මේක ඇල තියෙනවා management include some or all of those charged with government right ඒ කියන්නේ ඕකට කියන්නේ those charged with governance ඒකට කියනවා TCG කියලා right TCG right those charged with governance right ඒතර අන්න එයාලගේ ඒ කියන්නේ ওই directors ලා right ඒ directors ලා right sorry ඒ කියන්නේ ඉහළ මේ කට්ටිය right ඒ කියන්නේ අර management වල උඩ ඉන්නේ අන්න ඒ කට්ටිය right ඒතර එයාලගෙන් එක්කෙනෙක් හරි හරිද එයාලා හෝ ඒ කට්ටියකින් මේ කට්ටිය ඇතුළත් වෙන්න පුළුවන්ලු හරිද some or all those charged with governments right අර ඒ කට්ටිය ඇතුළත් වෙන්න පුළුවන් management එකට කියලා තමයි කියන්නේ right ඊට පස්සේ miss statement එකක් කියලා කියන්නේ මොකක්ද දන්න දැකලා miss stated වෙලා right මම කිව්වා miss stated වෙලා කියලා කියන්නේ right miss statement right මෙතනදී miss stated වෙලා තියෙනවා කියලා තියෙනව නේද material miss stated නේ තියෙන්නේ මෙතනදී audit risk එකේදී material ඒවා අපි කතා කරනවා දැන් ඔයාලට අර ප්‍රශ්න කිව්වේ මම කිව්වේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේක සම්බන්ධයෙන් කියලා දැන් ඔයාලට මිස් ස්ටේට්මන්ට් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මම කිව්වා ඉස්සරහට කතා කරනවා කියලා right? ඒ නිසා ඔයවා අහු වෙනවා කොහෙදී හරි. මම කිව්වා නෝට් එකක් දාලා තියාගන්න. ඒ ටික ඉස්සරහට මෙයා වෙනවා කියන කිව්වා right? මේ මැටීරියල් මිස් ස්ටේටඩ් වෙලා තියෙනවා කියලා කියන්නේ right? හරි. ඒ මිස් ස්ටේටඩ් වෙලා කියලා කියන්නේ අර වැරදිලා කියන එක right? සාවද්‍යයි right? ඒ ප්‍රකාශන සාවද්‍යයි. සාවද්‍යලා කියන්නේ ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදලා තියෙන එක්ක වැරදි right? ඒ කියන්නේ errors හරි නැත්තම් errors වෙන්න පුළුවන් right ඔය financial statement තියෙනවානේ right මම මෙතන ලියන්න right පේනවනේ මෙතන right
ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් තියෙනවානේ. මෙන්න මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක්කෝ එරර්ස් ඇති වෙන්න පුළුවන්, එක්කෝ ෆ්‍රෝඩ් වෙන්න පුළුවන්. රයිට්? ෆ්‍රෝඩ් වෙනවා කියලා කියන්නේ වංචාව වෙන්න පුළුවන්, එක්කෝ මොකද මේ වැරදි වෙන්න පුළුවන්, මේ වංචාව වෙන්න පුළුවන්. රයිට්? ඒතර අන්න එතකොට තමයි මිස් ස්ටේටඩ් වෙන්නේ. රයිට්? අන්න ඒක තමයි ඔය මිස් ස්ටේට්මන්ට් කියලා කියන්නේ. රයිට්? එතකොට ඇත්තරම මිස් ස්ටේට්මන්ට් එකදී මිස් ස්ටේට්මන්ට් කියලා කියන්නේ ඇත්තරම මොකක්ද කියලා දීර්ඝව කිව්වොත් එහෙම රයිට් අපි වාර්තා කරන්න ඕනි විදිහක් තියෙනවානේ. අපි මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කරන්න ඕනි විදිහක් තියෙනවා. රයිට්? should be reported. අන්න වාර්තා කරන්න ඕනි එකට අපි කියනවා should be reported. රයිට්? වාර්තා කළ යුතු ආකාරය තියෙනවානේ. reported. රයිට්? රයිට්? should අපි කොහොමද වාර්තා කරන්න ඕනි? හැබැයි ඇත්තටම වාර්තා වෙලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ right should be reported and reported වෙලා තියෙන්නේ කොහොමද? is reported right was reported right is reported කොහොමද ඇත්තටම වාර්තා වෙලා තියෙන විදිහයි අන්නේ අතර ඩිෆරන්ස් එකක් තියෙනවා නම් right වෙන්නේ right එතන ඩිෆරන්ස් එකක් තියෙනවා නම් right මම පෙන්නන්න ඕනේ නේ right එතන ඩිෆරන්ස් එකක් තියෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කියලා right පැහැදිලි නේද ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වල තියෙන මේ මිස් ස්ටේට්මන්ට් කියලා කියන්නේ වාර්තා කළ යුතු සහ වාර්තා කරපු දේවල් අතර තියෙන මේක right බලන්න ඩිෆරන්ස් එකක් මම කිව්වේ මිස් ස්ටේට්මන්ට් කියලා කියන්නේ ඩිෆරන්ස් එකක් right between right මෙතන between amount right ඊට පස්සේ classification ඊට පස්සේ presentation and disclosures right disclosures of reported financial statement right ඒ කියන්නේ අර වාර්තා කරලා තියෙන financial statement හරිද අර ඔයාලා දන්නවනේ amount එක වැරදෙන්න පුළුවන් amount එක විදිහට right ඊළඟට classification වර්ග කරලා තියෙන එක වැරදෙන්න පුළුවන් ඊට පස්සේ ඒ කියන්නේ වාර්තා කරලා තියෙන විදිහ මේ කියන්නේ මේ මොකද amount එක ඒ කියන්නේ අර සංඛ්‍යාත්මක amount එක ඊට පස්සේ classification කියලා කියන්නේ වර්ග කරලා තියෙන විදිය right ඊට පස්සේ presentation හෙළිදරව් කරලා මේ ඉදිරිපත් කරලා තියෙනවා disclosure කියලා කියන්නේ හෙළිදරව් කරලා තියෙන විදිය right අන්නේ of a reported financial statement and amount ඊට පස්සේ classification presentation and disclosures is required for the items to be අන්න හරිද වාර්තා required වාර්තා කරන්න ඕනි විදිය right ඒවා වාර්තා කරන්න ඕනි මම කිව්වා වාර්තා කරන්න ඕනි applicable financial reporting framework එක අනුව right applicable financial reporting framework එක අනුව තමයි වාර්තා කරන්න ඕනේ right right මේක මම කතා කරවුවා right session එකේදී කතා කරා පළවෙනි session එකේ කිව්වේ right අපි අර criteria වගේ criteria අනුවනේ අපි වාර්තා කරන්න ඕනේ මම කිව්වේ මේ should be reported කියලා කියන්නේ වාර්තා කරන්න ඕනේ විදිය වාර්තා කරන්න ඕනේ අපි criteria මත base කරගෙන criteria අනුව තමයි ඕනෑමට අපිට ඕන ඒ කියන්නේ අපි criteria එක base කරගෙන තමයි හැම එකම රෙකෝඩ් කරගෙන යන්නේ right criteria තිබ්බ මම කිව්වේ accounting standard වෙන්න පුළුවන් right ඊට පස්සේ regulation මේවා වෙන්න පුළුවන් right ඒවා ඒ criteria base කරගෙන තමයි අපි වාර්තා කරන්න ඕනි හැබැයි ඇත්තටම වාර්තා වෙන්නේ මෙන්න මේ විදිහට නම් එන්නේ දෙපැත්ත වෙනසක් තියෙනවා නම් ඒක තමයි misstated කියලා right applicable financial reporting framework එක right framework එක right අන්නේ framework එකට අනුව right වාර්තා කර යුතු එකයි මේ තියෙන්නේ and කියලා දිනනවා දැක්ක නේද and ඊට පස්සේ මෙන්න මේ වාර්තා කරලා තියෙන reported කියන එකයි අතර වෙනසට තමයි කියන්නේ misstated කියලා right හරිද misstated කියලා එතකොට amount right ඒ කියන්නේ වැරදෙන්න පුළුවන් amount එක classification presentation and disclosures ඔයාලා දන්නවනේ ඒකද amount එක වැරදෙන්න පුළුවන් classification වර්ග කරලා තියෙන එක ජංගම නොවනවත්කම් වල ජංගම වත්කම් දාලා ජංගම ඒ වගේ මාරු කරලා දාලා තේරෙනවනේ අන්න ඒවා presentation කියලා කියන්නේ වැරදි ගාණක් දාලා right revenue එකට එන්න ඕනි ගාණ නෙමෙයි දාලා තියෙන වෙන ගාණ disclosures කියලා කියන්නේ අපි හෙලිදරව් කරන ඒවා තියෙනවනේ ඒ වගේ වැරදි මොකක් කරේ එහෙම පිස්සුවක් එල්ල අන්න ඒ වගේ miss statement වෙන්න පුළුවන් අන්න ඒක තමයි එතන කියන්නේ ඊළඟට miss statement can arise from errors and fraud මම කිව්වා නේද right ඒක ඇති වෙන්න පුළුවන් right අන්නේදී මම ඒකේ financial statement ඇති වෙන්න පුළුවන් errors and fraud හේතු කරගෙන හරිනේ right අර ඒව දැන් නිකන් ඔලුවට එන්න ඕනේ right අර නිකන් ඒ කියන්නේ නිකන් මේ මොකද්ද කියන එක අදහස නිකන් එන්න ඕනේ අර කතන්දරේ වගේ මේව වුණොත් එහෙම පුළුවන් right පාඩම් කරන එක නෙමෙයි වෙන්න ඕනේ නිකන් ඉස්සලා හිතලා බලන්න හිතලා බැලුවට පස්සේ මේක තමයි නේද වෙන්නේ කියන එක ප්‍රැක්ටිකලි තේරෙනවා right misstatement එක කියලා කියන්නේ ඇති වෙන්නේ errors and fraud හේතු කරගෙන අර should be එකයි වාර්තා කරපු ඒවයි අතර තියෙන වෙනස තමයි හරිද misstated කියලා කියන්නේ right හරි
ඊළඟට ඊට පස්සේ තව තියෙනවා professional judgment and professional escapism right professional judgment එක right මොකද්ද මේ professional judgment එකක් සහ professional right ඉක්මනින් කතා කරමු professional judgment එකක් සහ right professional judgment එකක් සහ right professional right වෙනවනේ right professional right professional judgment එකක් සහ judgment එකක් කියලා කියන්නේ මොකක්ද right judgment එකක් කියන්නේ මොකක්ද සහ හරිද escapism එකක් කියලා කියන්නේ මොකක්ද escapism එකක් කියන්නේ මොකක්ද මම කෙටියෙන් ලිව්වා right judgment එකයි escapism එක අතර තියෙන වෙනස judgment එකක් කියලා කිව්වම මම හැම වෙලාවෙම judgment එකක් කියලා කියන්නේ right opinion එකක් දෙනවා right opinion එකක් නේ අර මම කිව්වේනේ මම first එකේ කතා කරා මේ judgment එක කිව්වේ right judgment එකක් කියලා කිව්වේ right පේනව නේද ජජ්මන්ට් එකක් කියලා කිව්වේ ජජ්මන්ට් එකක් කියලා කියන්නේ මතයක් right කවුරු ජජ්මන්ට් එකක් කියලා කියන්නේ නිකන් ජජ්මන්ට් එකක් කවුරු හරි ජජ් කරනවා right කවුරු හරි ජජ්මන්ට් බෝඩ් එක කියලා තේරෙනවනේ ජජ්මන්ට් එකක් හරිද මතයක් ඉදිරිපත් කරන එක right එතකොට ඒක ඉදිරිපත් කරන්නේ එයාලගේ තියෙන ඔපිනියන් එකක් ඉදිරිපත් කරන්නේ මතයක් ඉදිරිපත් කරන්නේ එයාලගේ තියෙන knowledge එක මත වෙන්න පුළුවන් right ඔයා දන්නවා right right knowledge එක මත වෙන්න පුළුවන් right ඊට පස්සේ මොකක් මතද knowledge එක මත training එක මත එයාලගේ තියෙන training එක right ඔයාලා knowledgeable තියෙනවා අපි හරිද knowledgeable ඊට පස්සේ training එක මත සහ experience එක මත right අන්න judgment එක වෙනස් වෙනවා right අන්න මේ විදිහට judgment එක වෙනස් වෙනවා escapism කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහ කතා කරමු right judgment එක කියලා කියන්නේ එතකොට knowledge එක training එක experience එක මත තමයි judgment එක වෙන්නේ එතකොට මේ judgment එක judge කරනවා කියලා කියන්නේ ජජ් තේරෙනවනේ ජජ් කරනවා right අර බලනවා right ජජ් වෙනවා මතයක් ඉදිරිපත් කරන එක right ඒතර ඒක ප්‍රකාශ කරන්නේ knowledge training and experience එක මත ඒතර මේක ඇත්තටම කරන්නේ audit planning එකේදී right මේවා අපි ඉස්සරහට කතා කරනවා right audit planning and performance එකේදී කතා කරනවා scope and planning right scope ඇත්තටම planning එක right planning performance එකේදී තමයි ඇත්තටම මේක වෙන්නේ right හරි ඒතර එතනදී තමයි මේ ජජ්මන්ට් එකක් දෙන්න යන්නේ බලමු අපි එහෙම තියනවාද කියලා නිකන් රයිට් බලන්න නිකන් මේ ටික අර අදහස තිබ්බනම් ඇති රයිට් මේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක තියෙනවා application of the relevant training knowledge and experience මත right with the context provided by the auditing accounting and ethical standard අනුව right මෙන්න මේවා මත ඊට පස්සේ it's making inform the decision about causes of action and appropriate circumstances audit engagement right අන්න අරක තමයි මෙතන තියෙන වැදගත්ම part එක right මඩම් මේක අපිට lecture එකේදී මඩම් කිව්වේ මෙන්න මේ relevant හරිද training knowledge and experience වෙන්න ඕනි right මේක මේ ඉස්සරහට කතා කරනවා right මෙතන මේකත් ඉස්සරහට කතා කරනවා right හරි right ඒක මත තමයි දෙන්නේ right හරි audit engagement එක මේ දෙනවා right ඊට පස්සේ professional escapism එක කියලා කියන්නේ escapism වෙන්න ඕනේ right escapism වෙන්න ඕනේ කියලා කියන්නේ අර නිකන් judgment එක කියලා කියන්නේ opinion දෙන එක ඊට පස්සේ මේ experience එක මත තමයි මේ applicable මේ applications මේක එතකොට මේ escapism කියලා කියන්නේ අර questionable mind එකකින් ඉන්න ඕනේ right ඒ කියන්නේ හැම දෙයක්ම දකිද්දි නිකන් මාර විදිහට දකින්න ඕනේ මෙතන දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලා financial statement මේව කරනවා කියලා ඔඩිට් කරනවා කියලා හරිද ඔඩිට් කරනකොට අන්න මෙතන මේ එයාලා දැන් කියනවා මේ මෙතන මෙහෙම කියලා කියනවා right එතකොට ඔයා දැනගන්න ඕනි හරියට එතනදී මේව කරගන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට මම right මම මේක හරිද නැද්ද කියලා දන්නේ නැහැ right inventory count කරන්න තියෙනවනේ අපිට asset මේ inventory verification එකක් තියෙනවා එතකොට එතනදී මේ inventory count කරනකොට දැන් count කරන එක්කෙනා ඉන්නවනේ count කරන එක්කෙනෙක් ඉන්නවා දැන් එතකොට ඒක යන්න පුළුවන් නේ flow to sheet and අර විදිහට යන්න පුළුවන් නේ right එතකොට මේ මම කියන්නේ ඔයාලට දැන් එහෙම කරනකොට මම දැන් එයාලා කියනවා මේ කීයක්ද තියෙන්නේ කියලා මගෙන් අහනවා right කීයක්ද තියෙන්නේ කියලා ඒ කියන්නේ ස්ටොක් එකේ දැන් පොතේ තියෙන ගාණ අහනවා right මම මොකද කරන්නේ පොතේ තියෙන ගාණ මම කියන්නේ නැහැ දැන් උදාහරණයක් ගන්න අපි කරන්නේ දැන් ස්ටොක් කවුන්ටිං කරනවා කියලා කියන්නේ කවුන්ට් කරන්නේ එයාලා
දැන් මෙතන මේ ඔඩිට් ෆර්ම් නැති යන කට්ටියක් තියෙනවනේ. හරිද? එතකොට ඔඩිට් ෆර්ම් හරිද යන්නේ නැති කට්ටියක් තියෙනවනේ. එතකොට මම කියන්නේ ගියේ මේ දැන් අපිට ෂීට් එකක් දෙනවා. ඉන්වෙන්ටරි කවුන්ට් කරන්න යනකොට අපි කවුන්ට් කරන්නේ අපි අතින් කවුන්ට් කරන්නේ ඒ කට්ටිය කරන එක ඔබ්සර්ව් කරනවා. රයිට්? ඒක තමයි කරන්නේ. එතකොට මම කියන්න ගියේ අමතර කරනවා. රයිට්? එතනදී කියන්න ගියේ මේ එයාලා කරන එක හරිද නැද්ද කියලා බලන එකක් තමයි අපි කරන්නේ. රයිට්? උදාහරණයක් විදිහට එයාලගේ සිස්ටම් එකේ තියෙන එකයි අර එයාලගේ ඇත්තරම මේ ෆිසිකලි කවුන්ට් ඒ කියන්නේ එයාලා ඇත්තරම මේ ඒ කියන්නේ ඇත්තරම මේ මොකද ස්ටොක් එකේ ගබඩාවේ තියෙනවා මේ ගබඩාවේ තියෙන වෙයර්හවුස් එකේ තියෙන එකයි අතර ඩිෆරන්සස් වෙන්න බෑනේ. රයිට්? අන්න ඒවත් ඒ කියන්නේ අර සිස්ටම් එකේ තියෙන ඒවා ඇත්තරම අරකේ තියනවද නැද්ද කියලා හොයලා බලන එක තමයි ඔඩිටර් කෙනෙක් එතනදී කරන්නේ. රයිට්? එතකොට එතනදී මේ එයාලා දැන් උදාහරණයක් විදිහට කියනවා මේ මම කියනවා නම් මම කියනවා මේ මේකේ තියෙනවා 20ක් කියලා. රයිට්? එක බින් එක තියෙනවා 20ක් කියලා හිතන්නකෝ. හැබැයි මම යාට කියනවා 20ක් තියෙන කියලා. පොරන් මොකද කියන්නේ? බොරුවට ගණන් කරලා 20යි කියලා කියනවා. මම කවදාවත් ඒ නිසා අහන්නේ පොරට කියන්න කියනවා ගාන. රයිට්? පොරට ගාන කියන්න කියන බින් එකේ තියෙන ගාන. ඒ කියන්නේ ඒ වෙයර්හවුස් එකේ තියෙන එක කෑල්ලක තියෙන ගාන. රයිට්? බින් එක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. රයිට්? ඒ බින් එකේ තියෙන ගාන එයාගෙන් අහගන්නවා මම. ඊට පස්සේ ආ හරිද කියලා බලලා තමයි මම මාක් කරන්නේ. දැන් අපි යාට කිව්වොත් එයා බොරුවට මේව කරනවා. රයිට්? මට එහෙම ඒ කියන්නේ මේ මම එකපාරක් එහෙම කරන්න යනකොට මම නිකන් කිව්වා. ඒ කියන්නේ මම අර විදිහට තමයි පළවෙනි දවසේ ඉඳලා කරේ. හැබැයි දෙවෙනි දවසේ මම ඒ කියන්නේ එතනදීම මම නිකන් හින්ට් එකක් විදිහට කරා. එතකොට වැඩි කිව්ව පොර හරි කියලා කියනවා. අන්තිම ලේට් එකේදී අපි අන්තිම වෙලාවේ ඉක්මනින් මේව කරනවානේ. දැන් අන්තිම වෙලාවේ නම් සාම්පල් වයිස් ගන්නවා. රයිට්? ඒ කියන්නේ ටයිම් එක එහෙම නැති වුණොත් එහෙම රෑන්ඩින් අපි සාම්පල් වයිස් ගන්නවා. එතකොට එතනදී අර කරද්දි මේ කෙලින්ම එයාගෙන්ම තමයි මම අහගන්නේ. හරිද? ඒතකොට එයාත් ඔව් නෑ නෑ එයාටත් යන්න හදිස්සිනේ. එතකොට අර එතනදී මේ බලන්න ඕනේ. රයිට්? අනේ ජජ්මන්ට් එක. රයිට්? එතකොට එතනදී අර ට්‍රේනින් නොලෙජ් and එක්ස්පීරියන්ස් මත රයිට් අන්න ඒව වෙනස් වෙනවා. රයිට්? අපි දන්න දේවල් අපි ඉස්සරහට තමයි ඉගෙන ගන්න. අපි ඒතකොට සීනියර්ස්ලා ඉන්නේ අපි කට්ටියකින් ඉගෙන ගන්න. එතකොට එයාලගේ තියෙන ඒ වගේ එයාලගේ එක්ස්පීරියන්ස් එක මත ජජ්මන්ට් එක මාර හොඳයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කරන ඒවා අර අපි කරන ඒවා අපි හරි කියලා හිතන් ඉන්නවා. ඇත්තටම හැබැයි වැරදි වගේ. රයිට්? ඒ කියන්නේ අපි ඔඩිට් කරන ඔඩිට් නෙමෙයි හැම දෙයක්ම. රයිට්? හැම දෙයක්ම දැන් උදාහරණයක් විදිහට අපිත් එහෙමනේ. ඒ කියන්නේ අපි දන්න දේ හරි කියලානේ අපි හිතන් ඉන්නේ. අපි දන්න දේ අපි හරි කියලා තමයි හිතන් ඉන්නේ. පඬිතුකමට. රයිට්? හැබැයි ඇත්තටම ඒ ශාස්ත්‍රය පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා. රයිට්? අපිට වඩා දන්න කෙනා ඇත්තටම ඒක තමයි හරි. රයිට්? අන්න එතන එක්ස්පීරියන්ස් එක නොලෙජ් එක සහ ට්‍රේනින් එක මත ඒවා වෙනස් වෙනවා. රයිට්? ජජ්මන්ට් එක. රයිට්? මම නිකන් කිව්ව එකක්. රයිට්? ස්කෙප්ටිසම් කියලා කියන්නේ ඒක රයිට් එතනදිත් අර මේ දෙක සම්බන්ධ වෙනවා. රයිට්? මේ දෙකම සම්බන්ධ වෙනවා. ස්කෙප්ටිසම් එක කියලා කිව්වෙත් ඒ තමයි. ස්කෙප්ටිසම් එකේදීත් එන්නේ මම කිව්ව අර ක්වෙස්චනබල් මයින්ඩ් එකේ ඉන්න ඕනේ. රයිට්? මම හැම වෙලාවෙම බලාගෙන හිටියේ අර කවුන්ට් කරනකොට එහෙම හරියටම බලාගෙන හිටියේ. ස්කෙප්ටිසම් වෙන්න ඕනේ. රයිට්? එතන ඉතින් ක්වෙස්චනබල්. රයිට්? ඊට පස්සේ ඇයි මේක මෙහෙමුනේ කියලා අහන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? සමහර වෙලාවට අහන්න නැතුව නිකන් ඉන්නවා. රයිට්? හරි හරි කියලා අහන්න නැතුව ඉන්නවා. නෑ. රයිට්? සැකයක් තියෙනවා නම් මම හැම වෙලාවෙම දන්න දේක් අනිවාර්යෙන් අහගන්නවා. රයිට්? එතකොට මේක මෙහෙම කොහොමද උනේ? රයිට්? මේක වෙන්නේ කොහොමද? රයිට්? අන්නේ මම දන්නේ දේක් අහගන්නවා. රයිට්? ඒ ක්වෙස්චනල් මයින්ඩ් එකේ ඉන්න ඕනේ බීන් ඇලර්ට්. ඇලර්ට් කියලා කියන්නේ අවධානයෙන් ඉන්න ඕනේ කියන එක. රයිට්? දැන් උදාහරණයක් අර මට එතනදී අර ගොඩක් ෆැමිලියේ එක්සැම්පල් එක මට. රයිට්? ඇටිටියුඩ්ස් මේ ස්කෙප්ටිසම් කියලා කියන්නේ අන්න ඒක. රයිට්? මේ දෙකම අර නිකන් එකට යනවා වගේ එකක් තමයි. රයිට්? include the opinion මන්නේ being to alert. Right? Which makes possible in there. හරිද? එතකොට මෙන්න මේ being alert වෙන්න ඕනි. Right? මෙන්න මේ ටික වෙන්න පුළුවන්. මොකද්ද? to errors and fraud එකක් වෙන්න පුළුවන්. අන්න errors and fraud එක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා right මේ skepticism විදිහට වෙන්න ඕනි. Right? Critical assessment එකක් of the audit evidence සම්බන්ධයෙන් right audit evidence සම්බන්ධයෙන් හරිද critical assessment එකක් කරනවා. ඒ වගේම මේ errors and fraud වෙන්න පුළුවන්. ඒතර මේකේ ඇත්තටම highlight කරගන්න ඕනි මේ question වල mind එකක් වෙන්න ඕනි bean alert එකේ right ඊට පස්සේ මේවා සම්බන්ධෙන්නේ වැරදීම ඒ කියන්නේ ඇත්තටම අපි bean alert එකේ ඉන්න ඕනි ඇයි questionable mind එකේ ඉන්න ඕනි ඇයි අපි ඉන්න ඕනි fraud එකක් නැත්නම් error එකක් වෙන්න පුළුවන් නිසා right එන්න පුළුවන් නිසා තමයි අපි ඒක ඉන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා reasonable assurance එකක් කියලා. reasonable assurance එක කියන්නේ මොකක්ද කියලා මම කතා කරා. right? absolute assurance එකක් නෙමෙයි. 100% සහතික වීමක් දෙන්නේ නැහැ audit වලදී. right? ඊට වඩා අඩු level එකකින් දෙන්නේ. right? positive form එකකින් තමයි දෙන්නේ කියලා කිව්වා. right? එතනදී අර true and fair view right එතනදී කතා කරා. තව ඊට පස්සේ අර internal control efficient කියලා කතා කරා. මතකද? right? අන්න එහෙම තිබ්බා. අර ඒ වගේ තිබ්බා. right? මේ තියෙන්නේ reasonable assurance එකක් කියලා කියන්නේ ඒවා. right? එතකොට මේ තියෙන context of the
හරිද මේක high right මේ assurance එක ඉහළයි right level of assurance එක ඉහළයි level of assurance එක ඉහළයි හැබැයි not 100% වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ ඊළඟට හරි මෙතනදී දැන් අපි කතා කරන්නේ ඊට පස්සේ audit of the financial statement right audit කරන්න යන්නේ financial statement හරි බලමු audit of the financial statement right මම කතා කරා කලින් කතා කරේ මොකද්ද කලින් කතා කරේ කියන්නේ පළවෙනි සෙෂන් එකේදී කතා කරේ පළවෙනි සෙෂන් එකේදී කතා කරේ ළමයි assurance engagement එකක් ගැන අපි චුට්ටක් මතකයිද කියලා ඕනනම් බලමුද right right exam එක plan මේ ශනික බලමු right එතනදී මම කිව්වා right assurance engagement එකකදී ඉන්නවා කවුද පාර්ශවයන් තුන් දෙනෙක් ඉන්නවා practitioner කෙනෙක් ඉන්නවා ඊට පස්සේ කවුද ඉන්නේ කියන්න right මෙතනදීම පාඩම් කරගන්න ළමයි right මෙතනදීම පාඩම් කරා exam එකට ගියා right එහෙනම් පුළුවන් practitioner කෙනෙක් ඉන්නවා ඊට පස්සේ practitioner කෙනෙක් ඉන්නවා ඊළඟට කවුද ඉන්නේ right responsible party කෙනෙක් ඉන්නවා right responsible party කෙනෙක් ඉන්නවා right උදාහරණයක් විදිහට ඔයාලට මතක නැත්නම් නිකන් ස්ටොප් ස්පීඩ් එක වැඩි නම් ස්ටොප් කරා කෙලින්ම මයින්ඩ් එකට ගත්තා කෙලින්ම මේව කරගන්න right හරිද practitioner responsible party කෙනෙක් සහ මේ තව එක්කෙනෙක් ඉන්නවා කවුද මේ කවුද internal user කෙනෙක් right දැන් ඔයාලට උදව් කරන්න ඕන right internal user කෙනෙක් ඉන්නවා right ඔන්න ඔය තුන් දෙනානේ right ඊට පස්සේ මම කිව්වා මේ practitioner opinion එකක් දෙන්නේ responsible party එක තමයි management එක එතකොට අන්න ඒ management එක right management එක හදනවා financial statement කියලා කිව්වා right financial statement කියලා කියන්නේ ඇත්තටම information right ඒ information වලට තමයි කිව්වේ subject matter කියලානේ subject matter කියලා කිව්වා right ඊට පස්සේ මෙන්න මේ audit opinion එක දෙන්න base කරගන්න දේවල් වලට තමයි කියන්නේ financial statement නැත්නම් subject matter කියලා right මේ ටික ඒතර opinion එකක් දෙනකොට right financial ඉන්ෆර්මේෂන් opinion එකක් දෙනකොට information ටික හරිද නැද්ද කියලා බලන්න auditor කෙනෙක් විදියට යොදාගන්නේ මොනවද evidence කියලා කිව්වා යොදාගන්නේ මොනවද evidence කියලා කිව්වා ඒ evidence ලක්ෂණ දෙකකින් යුක්ත වෙන්න ඕනි කිව්වා මොකද්ද පළවෙනි එක sufficient වෙන්න ඕනි කියලා කිව්වා අනිත් එක මොකද්ද appropriate වෙන්න ඕනි කියලා කිව්වා right අන්න ඒ විදිහට මේ වෙන්න ඕනි කියලා කිව්වා ඒතර opinion එක දෙන්නේ internal users ලා ඒ කියන්නේ shareholders ලගේ right enhance මොකද්ද enhance degree of the confidence එක right confidence එක වැඩි කරන එක තමයි කරන්නේ right degree of the confidence එක වැඩි කරන එක තමයි මෙතනදී කරන්නේ right audit එකේදී ඇත්තටම කරන්නේ අන්න ඒක right මේ opinion එකට කියන්නේ conclusion එක කියලා කිව්වා ඊට පස්සේ ඒක report එකකින් තමයි දෙන්න ඕනි කියලා කිව්වනේ තව වැඩි අපි ඇතුළේ කතා කරා right එතකොට ඒ වගේම කිව්වා practitioner කෙනෙක් යොදා ගන්නවා මේ මෙන්න මේ report opinion එක දෙන්න right ඒ වගේම opinion එක දෙනකොට බලන්නේ criteria වගේ බලනවා කියලා කිව්වා ඒ criteria ගැලපෙන්න ඕනේ කිව්වා account applicable financial reporting framework එකට අන්න ඔය විදිහ තමයි කිව්වේ right ඔන්න ඔය ටික තියෙනවා නම් මේ කිව්වා දැන් බලන්න an audit මම කිව්වා example එකක් අරගෙන මේක කිව්වා ඊට පස්සේ an audit of the financial statement බලන්න මේක වචන ටිකක් හරි කොහෙද තියෙනවා නම් ඒක හරිය right බලන්න the purpose of the audit හරිද audit එකේ purpose එක තමයි is to be enhance the degree of the enhance the degree of the confidence of the internal users ලගේ right මෙන්න මේ internal users ලගේ මේක right in financial statement සම්බන්ධයෙන් වැඩි කරන එක තමයි මේව කරන්නේ enhance වැඩි කරන එක තමයි මේ කරන්නේ this is assured by the express the of an opinion එකක් right giving opinion එකක් නැත්නම් conclusion එකක් right ඒක report එකක් විදිහට තමයි දෙන්නේ by the auditor විසින් අන්න auditor විසින් දෙන එකක් right හරිනේ practitioner කෙනෙක් විදිහට දෙන එකක් right මේ auditor කියන්නේ practitioner කෙනෙක් විදිහට දෙන කෙනෙක් right on whether financial statement are prepared අන්න financial statement හදපු කට්ටිය තියෙනවානේ අන්නේ all material respect the accordance with the applicable financial report right අන්න applicable financial reporting framework එකට අනුව හදලා තියෙනවා නැද්ද කියලා බලලා ඒකක් තමයි දෙන්නේ එතකොට මෙතනදී ඔය applicable financial reporting framework එක විදිහට ගන්නේ right ISAs right ඊළඟට sorry මේ accounting කියන්නේ මේ ගැලපෙන්නේ මේ accounting standard and තව regulatory ඒවා එහෙම තමයි ගැලපෙන්නේ auditor කෙනෙක් වශයෙන් auditor මෙන්න මේ opinion එක දෙන්න auditor කෙනෙක් වශයෙන් නැත්නම් practitioner කෙනෙක් වශයෙන් opinion එක දෙන්න base කරගන්නවා audit standard and අනිත් ඒ මොනවද right audit standard තමයි ඕනේ වෙන්නේ බලන්න right මෙතනේ audit එකක් තුලදී conducted and according with the ISAs right ISAs කියලා කියන්නේ මේවා right
relevant ethical requirement, right? Relevant ethical requirement, right? ethical requirement එක අනුව තමයි හරිද මෙන්න මේ විදිහට දෙන්නේ, right? means audit to right opinion එක දෙන්නේ, right? ethical requirement, right? ඒතර ISAs අනුව ඊට පස්සේ ethical requirements එක අනුව right මේවා දෙනවා, right? ethical විදිහට බලලා දෙනවා, right? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ materiality එක කියන්නේ මොකක්ද කියලා, right? right දැන් මේවා materiality එක කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට කතා කරනවා, right? right මේවා මේ materiality ගැන එහෙම තව ඉස්සරහට කතා කරනවා, right? හරි මේක ඉස්සලා හරි එහෙනම් අපි මෙතෙන්න දැන් එනකම් කතා කරා, right? මොකද්ද definitions ගැන අවබෝධයක් ගත්තා, financial statement කියලා කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ගත්තා, right?